උසස් පෙළ පාස් වෙන පුතෙක් තාත්තගෙන් බයික් එකක් අරන් ඉල්ලුවා. මේ තාත්තා කැමති උන්නේ නැහැ බයික් එකක් අරන් දෙන්න. ඇයි ඒ? අද අහන්න ලැබෙන්නෙම පුතාලා ගිහිල්ලා බයික් වල හැප්පිලා නරක යාළුවොත් එක්ක ගිහිල්ලා ජීවිතේ නැති කරගෙන කියලා. මේ තාත්තා කැමති උන්නේ නැහැ. හැබැයි මේ පුතා මේ තාත්තට දඬුවමක් දෙනවා. මොකද දඬුවම? මාස දෙකක් යනකම් මේ පුතා මේ තාත්තත් එක්ක කතා කරන්නේ නැතුව හිටියා. පුතේ මාස දෙකම මේ තාත්තා අඬනවා. මාස දෙකම මේ තාත්තා මාස දෙකට පස්සේ මේ තාත්තා හිතුවා තවත් මට ඉන්න බෑ මෙහෙම පුතත් එක්ක කතා කරන්නේ නැතුව. මොකද චූටි කාලේ කරේ තියාගෙන ගියපු කොල්ලා අවුරුදු 18 වෙනකන් මම හදපු කොල්ලා මේ අද මගෙත් එක්ක කතා කරන්නේ. මේ තාත්තා දුකෙන් හරි අර පුතාට බයික් එකක් කරන් දුන්නා. ඒ බයික් එක කරන් දීලා පුතේ එක සතියයි ගියේ. සතියයි නරක යාළුවෙක් එක්ක ගිහිල්ලා ලයිට් කනෝක හැප්පි. මොකද මේ මල ගෙදර මමත් හිටියා රජයේ සේවකයෙක්ගේ පුතෙක්. මමත් මේ මල ගෙදර හිටියා. පුතේ වචන නෙවෙයි මේවා. වචන කීරෝ නෙවෙයි. ඒ තාත්තා පෙට්ටිය පෙරලගෙන ඇඬුවේ අර මල ගෙදර. අර මල්ශාලාවෙන් ඇවිල්ලා නැවත අර මරණේ හැදුවා. ඒ තාත්තා අඬ එකම එක දෙයක් කිව්වා. මට සමා වෙන්න මගේ පුතේ. මම තමයි වැරද්ද කරේ උඹට බයික් එකක් අරන් දීලා. අදට තාත්තා බලිනව ඇති. පුතේකට අදට තාත්තා ගහන වෙති සමහර වෙලාවට. හිතන්න ඒ ගහන්නේ බනින්නේ ජීවිතේ හදාගන්න. මොකද චූටි කාලේ ඉඳගෙන පුතේ වැරදි දැක්ක වෙලාවට වැරද්ද මට තාත්තා පෙන්නලා දුන්නනේ. චූටි කාලේ ඉඳලා අද තාත්තා කියන දේවල් පුතෙක් විදියට මට අහන්න බැරිද? හිතන්න ආදරණීය දුවේ, තාත්තා කෙනෙකුට දුවෙක් කියලා කියන්නේ හරියට රෝස මලක් මේ ජීවිතේට ලැබුණා වගේ. මටත් ඉන්නේ දුවෙක්. මටත් එයා රෝස මලක් වගේ. තාත්තා කෙනෙක් දුවෙක්ගේ ආත්ම ගෞරවය ගැන කොච්චර හිතනවද? එක දවසක් එක දුවෙක් ආදරේ පැනදුනා කියලා ගිහිල්ලා කෝච්චියට මේ කෝච්චියට පනින දුවගේ හිස වෙනම කඳ කොටස වෙනම මේක ආරච්චි වෙන තාත්තා දුවගෙන යන්නේ රේල් පාරට. දුවගෙන ගිහිල්ලා දුවගේ අර කඳ කොටස උස්සගෙන එන ගමන් ඒ දුවගේ ඈත් වෙලා තියෙන ගවුම අරගෙන අර දුවගේ දනිස් දෙක වහනවා. පුතේ මැරුණු දුවගේ ආත්ම ගෞරවයේ තාත්තා ආරක්ෂා කරන්න හදනවා නම් ඔය නිර්වත පෙන්වන්න එපා කාටවත්. මොකද තාත්තා ආසයි එක දවසක ලස්සන මනමාලියෙක් කරලා ලස්සනට ගෙදරින් යවන්න. මොකද ඊට කලින් අඬන්න තාත්තා කැමති නෑ පුතේ. අඬන්න කැමති නෑ.